Hello guys, කොහොමද ඔයාලද? අද මම ගෙනාවේ අපේ කැම්පස් එකේ තිබ්බ පොඩි එක්සිබිෂන් එකක වර්ක් එකක්. මේකේ ප්‍රොජෙක්ට්ස් ගොඩක් කරලා තියෙන අපේ කැම්පස් එකේ ED ඩිපාර්ට්මන්ට් එකේ first year and second year students ලා බලමු මොනවද කළේ ප්‍රොජෙක්ට් කියලා. මේ තියෙන්නේ smart health monitoring system එකක්. මේක හදලා තියෙන්නේ body vitals measure කරගන්න. ඒත් එක්කම මේකෙන් room temperature, room humidity එක වගේ දේවල් real time measure කරගන්නත් පුළුවන්. යෝගට් හදන මැෂින් මේ තියෙන ගයිස් සෝටින් සිස්ටම් එකක්. මේක weight එකට අනුව තමයි ඔබ්ජෙක්ට් සෝට් වෙන්නේ. මේක 200 grams නම් එක තැනකට වැටෙන විදිහට 500 grams නම් තව තැනකට වැටෙන විදිහට තමයි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. අපේ ජූනියර්ස්ලා හදපු බ්ලයින්ඩ් ස්ටික් එකක්. මේක අල්ට්‍රාසොනික් සෙන්සර් යූස් කරලා තමයි හදලා තියෙන්නේ. මේකේ ඔබ්ස්ටකල් එකක් ඉස්සරහින් ආපු ගමන්ම ඔටෝමැටික්ලි වයිබ්‍රේට් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. බෙවරේජ් ප්‍රොඩක්ට් කෙනෙක්. මේකේ ඩ්‍රින්ක්ස් ජාති 6ක් හදන්න පුළුවන්. අපිට ඕනේ ඩ්‍රින්ක් එකේ බටන් එක ප්‍රෙස් කරාට පස්සේ ඒ රෙසිපි එකට අනුව අපේ බෙවරේජ් එක මේකෙන් හදලා දෙනවා. CNC router machine එකක්. මේකට අපිට ඕනේ ඩිසයින් එක දෙන්නේ G-code වලින්. ඊට පස්සේ ඒ ඩිසයින් එකට අනුව මේ මැෂින් එකෙන් අපිට කට් කරලා දෙනවා. හරිම පොඩ්ඩක් කිව්වේ අපේ ළමයි ගොඩක් මහන්සිලා තමයි මේවා හිතුවේ. මේ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම user friendly වෙන විදිහට තමයි අපි හදුවේ. See you guys in the next video. Subscribe කරන්න guys. Bye.